හෙලෝ බොයිස් ඉතින් වෙල්කම් බැක් කියලා පිළිගන්නවා අපේ මදු ටෙක් ඔන්ලයින් channel එකට. මදු ටෙක් ඔන්ලයින් channel එකෙන් ගෙන දෙවෙනි වීඩියෝ එකට. මුලින්ම කියන්න ඕනේ මේ මගේ සද්දේ හරියට ඇහෙනවද දන්නේ නැහැ, වොයිස් එක ක්ලියර් දන්නේ නැහැ. මම මේ මයික් එක උදාගෙන ඉන්නේ. අහලා බල සද්ද ගොඩක් වැඩි. ඉතින් ඔන්න මට හිතුණා පොඩ්ඩි වෙනසක් කරන්න, කැමරා ඔන් කරලා වීඩියෝස් ටික රෙකෝඩ් කරගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් අද ඉඳන් මම කැමරා ඔන් කරලා තමයි වීඩියෝ රෙකෝඩ් කරන්නේ. හැබැයි මාස්ක් එක දාලා තමයි. ඉතින් අහන්න එපා මේ මාස්ක් එක දාන්නේ මොකක්ද අවුල මේ කියලා. අවුලක් එහෙම නෑ. ඉතින් මට හිතුණා හැමෝම මූණ පෙන්නගෙන වීඩියෝ කරද්දි ඉතින් මාස්ක් එකක් දාලා කරද්දි ඒක වෙනම ආතල්ලන්නේ. ඒ හින්දා මට හිතුණා ඉතින් මාස්ක් එකක් දාලා වීඩියෝ එකක් කරන්න. ඉතින් මීට දවස් කීපයකට කලින් මම පොඩි පෝල් එකක් දැම්මා. ඔයාලට වෝට් කරන්න ඊළඟට ඕන වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් ඒකට ගොඩක් කට්ටිය වෝට් කරලා තිබ්බේ ඉන්වෙස්ට්මන්ට් එකක් නොකර, ඒ කියන්නේ ෆ්‍රී ඔයාලට අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් විදිය ගැන වීඩියෝ එකක් ගේන්න කියලා තමයි. මේ වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දෙනවා ඉන්වෙස්ට් නොකර, ඒ කියන්නේ කිසිම ආයෝජනයක් කරන්නේ නැතුව නොමිලේ ඔයාලට ගෙදර ඉඳන්ම ඔයාලටම කියලා බිස්නස් එකක් පටන් ගන්න පුළුවන් විදි. එහෙම නැත්නම් බිස්නස් අයිඩියාස් කීපයක්. මෙතනදී එකක් නෙමෙයි කතා කරන්නේ. හැබැයි මේ හැම එකම එකිනෙකට සම්බන්ධයි. ඒකත් කියන්න ඕන. මේ හැම එකම එකිනෙකට සම්බන්ධයි. රයිට්. එහෙනම් අපි ඉක්මනට වීඩියෝ එකට යමු. ගිහිල්ලා මොකද්ද මේ බිස්නස් අයිඩියාස් ටික කියලා බලමු. මුලින්ම මම කියන්නම් ඔයාලට මේ වැඩේ කරන්න ඉගෙන මේ බිස්නස් එකක් පටන් ගන්න. ඔයාලට මුලින්ම තියෙන්න ඕන දෙයක් තමයි, දෙයක් කිව්වට මෙතනදී දේවල් දෙකක් විතර තියෙන්න ඕන. ප්‍රධාන වශයෙන් ඔයාලට තියෙන්න ඕනේ මොබයිල් ෆෝන් එක. ඒ වගේම තමයි ඔයාලට කම්පියුටර් එකක් තියෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි සමහරක් තැන්වලදී මේක අත්‍යවශ්‍ය වෙනවා. රයිට්. දැන් ඔයාලට බිස්නස් එකක් පටන් ගන්න ඕන. මොනවද පටන් ගන්න හොඳ බිස්නස්? උදාහරණයක් මම දෙන්නම්. ඔයාලට මේ කාලෙදී ගොඩක් ඩිමාන්ඩ් එක, හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට වැඩ කරන්න, නැත්නම් වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට වැඩ කරන්න, නැත්නම් වොයිස් ආටිස්ට් කෙනෙක්, නැත්නම් සෝෂල් මීඩියා මැනේජ් කරන්න. ඔන්න ඔය වගේ ඕනම කෙනෙක් විදිහට ඔයාලට වැඩ කරන්න පුළුවන්. මිරින් මේ කිසිම දෙයක් කරන්න ඔයාලට කොහෙටවත් යන්න අවශ්‍ය නැහැ. ඔයාලට ගෙදර ඉඳන් මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කිසිම ආයෝජනයක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට ෆෝන් එකක්, කම්පියුටර් එකක් තියෙනවා, මේ වැඩ ටික තනියම ඔයාලටම කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මම කලින් කිව්වා වගේ මේවට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ හොඳ ඉල්ලුමක් තියෙනවා. හරි. දැන් අපි බලමු ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් සහ වීඩියෝ එඩිටර් කෙනෙක් විදිහට කොහොමද ඔයාලා බිස්නස් එකක් පටන් ගන්නෙ. ඉතින් හරි සරලයි. ඔයාලට හැබැයි මම මුලින්ම පොඩි දෙයක් කියන්න. ඔයාලට මේ මොන දේ පටන් ගන්නද? මේ මොන දේ කියන්නේ ග්‍රැෆික් ඩිසයිනින්, වීඩියෝ එඩිටින් සහ වොයිස් ආටිස්ට්. ඔන්න ඔය තුන සහ ඔය සම්බන්ධතාව, ඔය රිලේටඩ් දේවල් ගොඩ කීපයක්ම තියෙනවා. අන්න ඒ වගේ දේවල් කරන්න ඔයාලට නිකම් බෑ. ඒකට ස්කිල් එකක් තියෙන්න ඕන. ඔයාලට ෆෝන් එකක්, හොඳ කම්පියුටර් එකක් තිබ්බ පළියට ඒ දේවල් කරන්න බෑ. ඔයාලට හොඳ ස්කිල් එකක් තියෙනවා. ඔයාලා ස්කිල් එක ඩෙවලොප් කරගන්නත් ඕන. මුලින්ම අපි අපේ සර්විස් එක, එහෙම නැත්නම් බිස්නස් එක ප්‍රොමෝට් කරන්න ඕන. ඉතින් ප්‍රොමෝට් කරන්නේ කොහොමද? ඉතින් මේ ප්‍රොමෝට් කරන වැඩේට ඔයාලට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් FB එක, Facebook එක හරහා හොඳ ලොකු වැඩ ගොඩක් කරගන්න පුළුවන්. අපිට ඕඩර්ස් පවා ගන්න පුළුවන්. මම ඒ ගැන ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් කොහොමද Facebook එක පාවිච්චි කරලා ඕඩර්ස් ගන්න කියලා. ඉතින් ඔයාලා දැන් මේ වැඩ පටන් ගන්න කලින්, ඒ ඩිසයිනින් හෝ එඩිටින් වැඩ පටන් ගන්න කලින්, මේක පටන් ගන්න කලින් ඔයාලා කරන්න ඕනේ මුලින්ම සාම්පල්ස් ටික හදාගන්න එක. සාම්පල්ස් හදාගන්න එක දැන් කවුරු හරි වැඩක් ඔයාලට බාර දෙන්න යද්දි එකපාරට ඒගොල්ලෝ වැඩේ බාර දෙන්නේ නැහැ. ඒගොල්ලෝ මුලින් සාම්පල්ස් ඉල්ලනවා. ඔයාලා ඒ කියන්නේ කලින් කරපු වැඩ, ඔයාගේ වැඩවල ක්වොලිටි කොහොමද කියලා බලන්න. ඔයාලා මුලින් නිකන් මොනවා හරි ඔයාලට හිතෙන සාම්පල්ස් ටික හදා ගන්න. හොඳ ක්වොලිටි එකට සාම්පල්ස් ටිකක් හදා ගන්න. අයිඩියා එක ගන්න පුළුවන්. ඔයාලට Google එක තියෙනවා, Facebook එක තියෙනවා. ඔය ඕන එකකින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. කොහොමද ඔයාලට අවශ්‍ය කරන ඩිසයින් එක හදා ගන්නද, නැත්නම් වීඩියෝ එඩිටින් නම් ඔයාලට ඕන කරන වීඩියෝ එක හදා ගන්නද, ඒ හැම දෙයකටම අයිඩියා ගන්න පුළුවන්. ඔයාලා ඒ වයින් අයිඩියා එකක් අරගෙන මුලින් සාම්පල්ස් කීපයක් හදා ගන්න. දෙක තුනක් හදා ගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න එක. ඉතින් පෝර්ට්ෆෝලියෝ එකක් කියන්නේ මොකද්ද කිව්වොත් ඔයාලා කලින් කරපු වැඩවල සාම්පල්ස් තියෙන තැනක් කියලා හිතන්නකෝ. ඒ කියන්නේ උදාහරණයකට ඔයාලට දැන් පෝර්ට්ෆෝලියෝ එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් Facebook එක. ඒ කියන්නේ Facebook page එකක් හදලා ඉවර වෙලා ඒකට ඔයාලා කලින් කරපු වැඩ ටික අප්ලෝඩ් කරලා වෙලා සාම්පල් විදිහට ඒක ඔයාලට පෝර්ට්ෆෝලියෝ එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේම කියලා වෙබ්සයිට් එකක් හදාගෙන, ඒ වෙබ්සයිට් එක හදන්නේ මහලු දෙයක් නෙමෙයි. දැන් AI වලින් සාමාන්‍ය සරල වෙබ්සයිට් එකක් හදා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඔයාලට YouTube එකෙන් බලාගෙන උනත් පෝර්ට්ෆෝලියෝ වෙබ්සයිට් එකක් හදන්නේ කොහොමද කියලා වැඩේ කරගන්න පුළුවන්. එහෙම වෙබ්සයිට් එකක් හදලා ඒකට ඔයාලගේ ප්‍රොජෙක්ට් එක අප්ලෝඩ් කරලා ඉවරලා
ඒක කවුරු හරි ඉල්ලුවායින් පස්සේ කියන්නේ සාම්පල් ඉල්ලුවායින් පස්සේ ඒක ඔයාලට ෂෙයා කරන්න පුළුවන්. එහෙම නැත්නම් Google Drive එක පාවිච්චි කරන්නත් පුළුවන්. Google Drive එකට ඔයාලා කලින් කරපු වැඩ ටික අප්ලෝඩ් කරලා ඉවරලා කවුරු හරි සාම්පල් ඉල්ලුවාම ඒකේ link එක ෂෙයා කරන්න පුළුවන්. එහෙම නැත්නම් Behance ඊට පස්සේ LinkedIn වගේ ඒවත් පාවිච්චි කරන්න පුළුවන් පෝර්ට්ෆෝලියෝ විදියට. දැන් එතකොට සාම්පල්ස් ටිකත් හරි පෝර්ට්ෆෝලියෝ එකත් හරි ඊළඟට දැන් අපි කොහෙන්ද කස්ටමර්ලව හොයාගන්න. ඉතින් ඒකට ඔයාලට සරලවම කරන්න පුළුවන් එකම ලේසිම දේ තමයි ඔයාලා පොඩියට ඇඩ් එකක් හදාගන්න. ඒ කියන්නේ ඒක වීඩියෝ ඇඩ් එකක් වෙන්නත් පුළුවන්. නිකන් normal post එකක් වෙන්නත් පුළුවන්. වීඩියෝ එකක් වුණත් post එකක් වුණත් ඒක හරි ලස්සනට හදන්න. ඒ කියන්නේ ක්‍රියේටිව් විදියට ලස්සනට හදන්න. නිකන් අර ඔහේ බෑග්ග්‍රවුන්ඩ් එකක් මොකක් හරි පාටක බෑග්ග්‍රවුන්ඩ් එකක් තෝරගෙන ඉවර වෙලා ඒකට ඔහේ නිකන් ටෙක්ස්ට් එක සමත් දැම්ම. ඒකට යටින් නම්බරේ දැම්ම. එහෙම හරියන්නේ නැහැ. ඔයාලා හොඳ ක්‍රියේටිව් විදියට ඔයාලගේ වීඩියෝ එක එහෙම නැත්නම් පෝස්ට් එක හදාගන්න. හදලා ඉවරලා ඒක Facebook, TikTok, Instagram විශේෂයෙන්ම Facebook වල ෂෙයා කරන්න. දැන් මම කියවනේ ඒක සෝෂල් මීඩියා වල ෂෙයා කරන්නයි කියලා. ෂෙයා කරද්දී ඔහේ නිකන් ෂෙයා කරන්නත් එපා. ඒ කියන්නේ ඔයාලගේ Facebook page එකට page එකක් තියෙනවා නම් page එකක් එහෙම නැත්නම් හදලා හරි ඒකට ෂෙයා කරන්න. ඔයාලගේ personal profile එකේ ෂෙයා කරනවා නම් ඒකත් කමන්නේ ඒකත් ෂෙයා කරන්න. ඊට අමතරව ඔයාලා ෂෙයා කරන්න තව තැන් කීපයක් තියෙනවා. ඒක තමයි Facebook groups වල අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒකත් ඔහේ නිකන් අදාළ නැති group වල නෙමෙයි. මේ වෙද්දී හදාගෙන තියෙනවා ඔය වීඩියෝ එඩිටින් නම් වීඩියෝ එඩිටින් වලට අදාළව ලංකාවේ groups තියෙනවා. graphic design නම් ඒවට අදාළව වෙනම groups තියෙනවා. අන්න ඒ වගේ groups හොයාගෙන ඕන තරම් ඔයාලා search කරාම Facebook එකේ හොයාගන්න පුළුවන්. ඒ වගේ groups හොයාගෙන ඒවා join වෙලා අන්න ඒවයි තමයි share කරන්න ඕන. මොකද ඕවයි තමයි designers ලව editors ලව ඊට පස්සේ voice artists ලව වගේ කට්ටියව හොයන්න බලාගෙන ඉන්න කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ අපේ customerලා ටික ඉන්නේ ඔන්න ඔතන තමයි. ඔයාලා කරන්න ඕන අර මං කලින් කිව්වා වගේ හොඳ post එකක් එහෙම හදාගෙන අන්න ඔය වගේ groups වල share කරන්න. හරි. දැන් අපි sample හදාගත්තා, portfolio එකක් හදාගත්තා. ඊට පස්සේ අපි ඒක share කරා. ඒ කියන්නේ අපි promote කරගත්ත අපේ business එක. ඒ වගේම තමයි දැන් ඔයාලා ඔක්කොම දේවල් ටික කරගත්ත. දැන් අවශ්‍යම දේ තමයි ඒ කියන්නේ ඔයාලා ඩිසයින් එකක් කරලා දෙන්න හෝ වීඩියෝ එකක් එඩිට් කරලා දෙන්න ගන්න ගාන. ඕක තමයි වැදගත්ම දේ. ඉතින් ඔයාලා beginner කෙනෙක් විදිහට එකපාර ලොකු ගණන් කියන්න යන්න එපා. ඔයාලා මුලින් සාමාන්‍ය සාධාරණ පොඩි ගණන් වලින් වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ ඔයාලා හිතන්න උදාහරණයකට දැන් ඔයාලා ඩිසයින් එකකට දැන් ඩිසයින් කිව්වහම එක වර්ගයේ ඩිසයින් තියෙනවනේ. සෝෂල් මීඩියා ෆ්ලයර්ස් කිව්වා එක වර්ග ඒවා තියෙනනේ. ඒ කියන්නේ උදාහරණයකට FB, Instagram post, ඊට පස්සේ thumbnails, ඊට පස්සේ brand promote කරන ඒවා එහෙම. ඒ වගේ එක වර්ගයේ ෆ්ලයර්ස් තියෙනවා සෝෂල් මීඩියා ෆ්ලයර්ස්. ඊට අමතරව සෝෂල් මීඩියා වලින් එළියට ගියොත් පෝස්ටර් තියෙනවා, ටියුට් කවර්ස් තියෙනවා, බැනර් ඩිසයින් තියෙනවා. අර ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඩිසයිනින් පැත්ත ගියත් වීඩියෝ එඩිටින් පැත්තෙත් එහෙමම තමයි. දෙපැත්තෙම එක වර්ගයේ දේවල් හදන්න තියෙනවානේ අපිට. එතකොට ඒ වර්ගයෙන් වර්ගයට ප්‍රයිස් එකත් වෙනස් වෙනවා. ඔයාලට හැම එකකටම එකම ප්‍රයිස් එක ගන්න බෑනේ. ඩිසයින් එකෙන් ඩිසයින් එකට ප්‍රයිස් එක වෙනස් වෙනවා. එතකොට ප්‍රයිසින් ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. ඔයාලා එකපාරට ලොකු ගණන් කියන්න යන්නත් එපා. එහෙම කියලා ඔයාලා පොඩි ගණන් කියන හැබැයි ඒ කියන්නේ රුපියල් 100ට 200ට 500ට data card එකට phone card එකට මේ යන්න එහෙම කරලා දෙන්න යන්න එපා. එහෙම කරන්න ඉන්න කෙනෙක් ඉන්නවනම් මේ වීඩියෝ එක බලන්නත් එපා. ඔයාලා මේ වැඩේ පටන් ගන්න එපා. මොකද ඒක මහා චාටර් වැඩක්. ඒක තනිකරම අපාස කිරිල්ල තමයි. කියන්නේ මේ ෆීල්ඩ් එකේ ඉන්නටත් අපාස කිරිල්ල. ඔයාලා වැඩක් කරද්දී අඩුම දැන් ඩිසයින් යන්න අඩුම රුපියල් එකෙන් දැන් ඔයාලා හිතන්න FB post එකක් කියලා. FB post එකක් හදද්දී අඩුම රුපියල් 800ක් 1000ක් වගේ ගාණක්වත් ගන්න. අඩුම හරිද? 500ට 600ට නම් කරන්න යන්න එපා. රුපියල් 100ට 200ට වගේ ගණන් කරන්න යන්න එපා. අඩුම අර වගේ ගාණක්වත් ගන්න. මොකද ඔයාලා කරන වැඩේට වැලියු එකක් තියෙන්නත් එපා. නැත්තම් ඔයාලගේ වැඩේම බාල්දු කරා වෙනවා. ඒ හින්දා අර වගේ ගණන් වල කරන්න යන්න එපා. අඩුම අර වගේ රුපියල් 800කට 1000කට වගේ කරන්න. ඔයාලට ටික කාලයක් යද්දී වෙන මාස කිහිපයක් එක දිගට වැඩ කරගෙන යද්දී පස්සේ ඉතින් ඔයාලගේ ඩිසයින් එකේ ක්වොලිටි එක අනුව ඔයාලට පුළුවන් ගාණ වැඩි කරන්න. ඔතනදී තව දෙයක් තියෙනවා. හොඳ කස්ටමර් කෙනෙක් නම් කොයිම වෙලාවකවත් ඩිසයින් එකට යන ගාණ ගැන නෙමෙයි බලන්නේ. ඩිසයින් ක්වොලිටි එක තමයි, බිල්ඩ් ක්වොලිටි එක ගැන තමයි හිතන්නේ. එතකොට අන්න ඒ වගේ කස්ටමර් කෙනෙක්ට ගාන පොඩ්ඩක් වැඩි වුණා කියලා ඒක යාට ප්‍රශ්නයක් නෙවෙයි. මොකද යාට අවශ්‍ය විදිහට ඩිසයින් එක හොඳ ලස්සනට හැදිලා තියෙනවනම් ඒක තමයි යාට වෙන්න ඕන. ඒ හින්දා ඔයාලා හැම වෙලේම ඔයාලගේ ඩිසයින් එකේ ක්වොලිටි එක මේන්ටේන් කරන්න පුරුදු වෙන්න. හොඳ ක්වොලිටි ක්‍රියේටිව් ඩිසයින් එකක් හදන්න පුරුදු වෙන්න. වීඩියෝස් උත් එහෙමයි. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕන. දැන් ඔයාලා මෙතනදී ගණන් කියද්දි
ඔයාලා පුළුවන් නම් රේට් කාඩ් එකක් ඩිසයින් කරලා තියාගන්න. රේට් කාඩ් එකක් හදාගන්න. ඒ රේට් කාඩ් එක කියන්නේ ඔයාලා කරන වැඩේට ගන්න ගාන තියෙන පොඩි ඩිසයින් එකක් තමයි කාඩ් එක කියන්නේ. මේ ෆිසිකල් කාඩ් එකක් නෙමෙයි ඒක. මම දැන් ඔයාලට මේ ඩිස්ප්ලේ එකෙන් දානවා වගේ ඔයාලගේ ප්‍රයිස් ලිස්ට් එක තමයි එන්න එතන රේට් කාඩ් එක කියන්නේ ඔයාලගේ ප්‍රයිස් ලිස්ට් එක තමයි. හරිද? ඒක පොඩ්ඩක් අර ක්‍රියේටිව් විදියට ලස්සනට ඩිසයින් කරලා තියාගත්තයින් පස්සේ කවුරු හරි එල්ලුවායින් පස්සේ ඒක යවුවම ඒකත් ඉම්ප්‍රෙෂන් එකක් තමයි. ඔයාලා පුළුවන් තරම් මේ වැඩ කරද්දි නීට් එකට කරන්න පුරුදු වෙන්න. ඒ කියන්නේ ඔයාලා රේට් කාඩ් එකක් හදාගන්න, පෝර්ට්ෆෝලියෝ එකක් හදාගන්න. සෝෂල් මීඩියා පැත්තෙන් ගත්තොත් ඔයාලට Facebook page එකක් වගේ තියෙනවා තවත් ගොඩක් හොඳයි. එතකොට කස්ටමර්ගේ විශ්වාසය උනත් අපිට දිනා ගන්න පුළුවන් තව. අර ඒ කියන්නේ ඒගොල්ලෝ එතකොට බය නැතුව එනවා වැඩ කරන්න. ඒ කියන්නේ දැන් මේ විදිහට නීට් එකට වැඩ කරන කෙනෙක් ළඟට වැඩත් බාර දෙන්න කස්ටමර් උනත් බය වෙන්නේ නැහැ, දෙපාරක් හිතන්නේ නැහැ. එහෙම නැතුව සමහරු ඉන්නවා මේ Facebook එකේ post එක share කරත් anonymous දාගෙන ඒගොල්ලෝ ගැන මෙලෝ විස්තරයක් දන්නේ නැහැ. ඉතින් කස්ටමර් කෙනෙක් වුණත් ඒ වගේ කෙනෙක්ට වැඩක් බාර දෙන්නේ නැද්දි 10 පාරක් විතර හිතනවා ඇයි ඉතින් මේක සල්ලි අරගෙන පොල්ල තිබ්බොත් එහෙම කියන්න බෑනේ. අන්න එහෙම කියලා හිතලා. එතකොට මේ මං කියන විදිහට වැඩ ටික කරගෙන ගියොත් ඔයාලට කිසිම දෙයකට බය වෙන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම ඔයාගේ ළඟට වැඩ කරගන්න කස්ටමර්ලා එනවා. ඒ වගේම තමයි ඔයාලා දැන් වැඩ කළා දෙද්දි ඔන්න දැන් කවුරු හරි වැඩ ඩිසයින් එකක් හදන්න බාර දුන්න කියලා හිතමු. ඊට පස්සේ වැඩේ කළා ඉවර වෙලා ඔයා දැන් කස්ටමර්ට සාම්පල්ලයක් යවන්න එපා. මොකද ඒකේ මොන හරි වැරදි තියෙනවද කස්ටමර්ට වෙන හැදෙන්න ඕන දැන් මොන හරි තියෙනවද කියලා බලාගන්නෙම එයාට සාම්පල්ලයක් යවන්න එපා. ඔය සාම්පල් එක යවද්දි ඔයාලා හොඳට මතක තියාගන්න නිකන් ඔහේ ෆයිනල් අවුට්පුට් එක යවන්න එපා. ෆයිනල් අවුට්පුට් එක යවන්න එපා කියන්නේ මොකද? එහෙම යවුවන් පස්සේ ඉතින් ඕන කෙනෙක්ට ඒක අරගන්න පුළුවන් නේ ආයිති. සල්ලි කෙවුවත් එකයි නැත්ත් එකයි කස්ටමර්ට පුළුවන් ඒක අරගෙන මාරු වෙන ෂේප් එක. එහෙම නෙමෙයි. ඔයාලා ෆයිනල් අවුට්පුට් එක යවන්න එපා. අනිවාර්යෙන් වෝටර්මාක් එකක් දාන්න. වෝටර්මාක් එකක් දානවා කියන්නේ එකෙන් මම අදහස් කරන්නේ මේ ඩිසයින් එකේ පැත්තකින් කොහේ හරි රසකින් මුල්ලකින් පොඩියට ඔයාලගේ බිස්නස් එකේ නමයි ලෝගෝ එකයි දාන එක නෙමෙයි. වෝටර්මාක් එක දාද්දි අනිවාර්යෙන්ම ඔයාලා ඩිසයින් එක හරහාට මෙන්න මෙහෙම දැන් මම ඔයාලට මේ කොහෙන් හරි වැටේ අන්නේ දාලා තියෙනවා වගේ වෝටර්මාක් එකක් දාන්න සාම්පල් කියලා හරි නැත්නම් ඔයාලගේ බිස්නස් එකේ නම හරි දාලා වෝටර්මාක් එකක් දාන්න. ඒ දැම්මයින් පස්සේ ආයෙත් මොනවා කළවත් ඒක ගන්න බෑනේ. ඔය වෝටර්මාක් එක මකන්න කියලා ගියත් ඩිසයින් එක ඩැමේජ් වෙනවා. කොහොම කරන්න ගියත් ඩිසයින් එක ඩැමේජ් වෙනවා. AI වලටවත් ඒක මුකුත් කරගන්න බෑ. එතකොට අපිට අපේ පැත්තෙන් බය වෙන දෙයක් නැහැ. ඩිසයින් එක සම්පූර්ණයෙන්ම හරි නම් ඉතින් කස්ටමර්ට අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා සල්ලි ගෙවලා ෆයිනල් අවුට්පුට් එක ගන්න. ඒ හින්දා ඔයාලා අර වැරද්ද කරන්න යන්න එපා. කොයිම වෙලාවකවත් ඔයාලා වීඩියෝ එඩිටින් කරනවනොත් වීඩියෝ එකෙත් අර මං කිව්වා වගේ හරහට වීඩියෝ එක මැද්දෙන් මේ වෝටර්මාක් එකක් දාන්න. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. කාටවත් වීඩියෝ එක උස්සන්න බෑ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය වගේ බිස්නස් පටන් ගන්න. ඉතින් ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕන. ඔයාලා මේ මොන දේ කරත් ඔයාලා හොර වැඩ කරන්න පුරුදු වෙන්න බා. ඒ කියන්නේ දැන් මේ හැම එකේදීම මුලින් කස්ටමර්නේ සල්ලි ගෙවන්නේ. කස්ටමර් සල්ලි ගෙවුවට පස්සේ තමයි අපි කරපු ඩිසයින් එක හෝ මොකක් හරි එක ඒගොල්ලන්ට දෙන්නේ. ඔයාලා කොයිම වෙලාවකවත් කස්ටමර්ගේ සල්ලි ටික අරගෙන වෙලා ෂේප් එකේ පැනලා යන්න කස්ටමර්ට පොළු තියන්න හදන්න එපා. එහෙම කරොත් දැන් නම් කොහොමද ලේසි වෙන්නෙත් නැහැ. ඒක කරන්නත් එපා. එහෙම කරොත් ඉතින් ඔයාලගේ වැඩේට පැවැත්මක් නැහැ කොහොමද. මොකද ඒ කස්ටමර් ඊට පස්සේ කවදාවත් ඒ වගේ වැඩ කරපු කෙනෙක් තව කෙනෙක්ට රෙකමන්ඩ් කරන්නේ නැහැනේ. ඒ හින්දා වංචා කරන්න පුරුදු වෙන්න එපා. ඔයා හරියට අවංකව වැඩේ කරන්න. එහෙම කරොත් අනිවාර්යෙන් ඔයාලට හොඳ කස්ටමර් බේස් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අර ඩිසයින් නිසා එඩිටින් වැඩවලට වැදගත් වෙන තව දෙයක් තමයි ඔයාලා මේ වැඩ කරද්දී AI යූස් කරන්නත් පුරුදු වෙන්න. මොකද ඔයාලට AI යූස් කරලා හොඳ ලොකු වැඩ ටිකක් කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලට තේරෙන්නේ නැති කියලා කොහොමද කිසිම ආයෝජනයක් කරන්නේ නැතුව ගෙදරින්දම්ම තනියම ඔයාලටම කියලා බිස්නස් එකක් පටන් ගන්න කියලා. ඉතින් පහලින් කමෙන්ට් කරන් යන්න මේ වෙද්දිත් මම මේ කියපු දේවල් වලින් එකක් හරි කරගෙන යන අය ඉන්නවනම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට පොඩි හරි උදව්වක් වුණා කියලා හිතනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න. සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට සුබ දවසක්.